කීකෝ මිලානෝ පැකේජින් එකක් තියෙනවා මාගේ ළඟ. ඕඩර් කරපු ප්‍රොඩක්ට්ස් 3ක් තියෙනවා. මම ඉක්මනටම ඔයගොල්ලොත් එක්ක අන්බොක්ස් කරන්න ඕනේ කියලා හිතුවා. මොකද ක්‍රිස්මස් කලෙක්ෂන් එකකින් ආපු අලුත් ප්‍රොඩක්ට් එකක් මේ බොක්ස් එකේ තියෙනවා. ඉතින් ඒක මම හිතනවා ඔයගලන්ට good news එකක් වෙයි කියලා. Christmas collection එක නම් already launch කරලා ඉවරයි. by Kiko Milano holiday gift sets website එකේ available වෙලා තිබ්බට stores වල available උනේ පහුගිය සතියක වගේ. මම හිතන්නේ ඔක්තෝබර් මාසේ අන්තිම වගේ. stores වලට එනකම් බලන් හිටියා. එන්නේ නැති නිසා මම හිතුවා එකක් හරි purchase කරලා බලන්න ඕනේ කියලා. stores වලට එනකම් ඉවසිල්ලක් නැති නිසා ඒ product එකකුත් මෙතන තියෙන නිසා අපි මේක ඉක්මනට unbox කරලා බලමු. අනිත් products දෙක නම් මම නිකන් ආසාවට ගත්ත දේවල්. එකක් ආසාවට ගත්ත දෙයක් අනිත් දේ නම් මට ඕනම කරලා තිබ්බ දෙයක්. ඉතින් අපි බලමු මොනවද ඒ දේවල් කියලා. ඉස්සෙල්ලා මම පෙන්නන්න තමයි ආසාවට ගත්ත දේ. මෙන්න මේ ඇක්සසරි එක තමයි මම ආසාවට ගත්ත දේ. මේක මේ විදිහේ charm එකක් කිව්වොත් හරි. දැන් charms ගොඩක් trend එකේ තියෙනවනේ නේද? hand bags වලට, wallets වලට, phone covers වලට මේ වගේ හැම දෙයකටම වගේ මේ charms use කරනවා. ඉතින් Kiko Milano recently දැන් ටික දවසක් වෙනවා මේක release කරලා ලංකාවල පෙන්නන්නම් ඕගලන්ට මේ වගේ ලස්සන charm එකක්. මේක අපිට keys වලට එහෙම නැත්නම් phone එකට ඕන දෙයකට use කරන්න පුළුවන්. හැබැයි මේ product එක තව දෙයක් carry කරන්න use කරන්න පුළුවන්. මම ඒක ඔයගලන්ට පෙන්නන්නම් මොකක්ද කියලා. ඔයගලන් කවුරුත් දන්නවනේ Kiko Milano ලව කෙනෙක් නම් Kiko Milano 3D Hydra Lip Gloss එක. ඉතින් 3D Hydra Lip Gloss එක carry කරන්න පුළුවන් විදිහට තමයි මේ charm එක හදලා තියෙන්නේ. ඉතින් ඒක විතරක් නෙමෙයි. ඕනම lipstick එකක් මේකට fix වෙනවා නම් අපි බලමු. මමත් use කරලා නැහැ මේ first time. මගේ ගාව තියෙන මේ lip gloss එකක් මේ insert කරලා බලමු මේ විදිහට. okay. මෙන්න මේ විදිහට අපිට ලිප්ස්ටික් එකක්, ලිප් ග්ලොස් එකක්, එහෙමත් නැත්නම් ලිප් බාම් එකක් කැරි කරන්න පුළුවන් විදිහට තමයි මේ charm එක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට හිතුණා මේක මගේ ළඟ නොතිබ්බොත් ලොකු අඩුපාඩුවක් කියලා. මොකද මම Kiko Milano products වලට almost all products වගේ මගේ favorite products නිසා everyday use එකට මම සාමාන්‍යයෙන් Kiko Milano තමයි use කරන්නේ. ඒ නිසා මට හිතුණා ගොඩක් products මගේ ළඟ තියෙන නිසා මේ brand එකට මම ගොඩක් ආස කෙනෙක් නිසා මේ charm එකක් මගේ ළඟ තිබ්බේ නැත්තම් පොඩි අඩුවක් කියලා. ඉතින් මේ pink color එක මේ season එකට නම් ගැලපෙන්නේ නැහැ. spring and summer outfits වලට එහෙම නැත්නම් accessories වලට තමයි මට නම් ගොඩක් ගැලපෙන්නේ pink color එක. මම මේ කාලෙදි පාවිච්චි කරන්නේ නැති නිසා කොහොම වුණත් මම හිතනවා හරිම ලස්සනයි කියලා. මේකේ detail එක පෙන්නුවොත් ලං කරලා මේ විදිහට KK මේ තියෙන්නේ Kiko Milano logo එක. ඊළඟට තියෙනවා පොඩි heart එකක් මේ වගේ. oops. මෙන්න මේ වගේ heart එකක් and lips. මෙන්න මේ වගේ. ඉතින් lip product එකක් තමයි මේකේ අපිට carry කරන්න පුළුවන්. ඉතින් මම දාගත්තා මේ විදිහට මගේ lip gloss එකක්. ඉතින් මේක නම් නිතර apply කරන කාලේ එකක් නෙමෙයි. මම මේ ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා මේක glitter finish එකක් තියෙන gloss එකක්. කොහොමුණත් මේ විදිහට තමයි ඒක use කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මට අවශ්‍යම කරලා තිබ්බ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. මට අවශ්‍යම කරලා තිබ්බේ මෙන්න මේ ෆවුන්ඩේෂන් බ්‍රෂ් එක. නම කිව්වොත් face number 5 round foundation brush එක. ඉතින් මේක තමයි මගේ all time favorite foundation brush එක කිව්වොත් හරිය. මම real techniques brushes උත් ගොඩක් කැමතියි. හැබැයි ඒ brushes වලටත් වැඩිය මට foundation එකට මේක තමයි go to product එක වෙන්නේ. මේකේ cover එක වැටුණා. cover එකකුත් එනවා මේ වගේ. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඉස්සරහට පාවිච්චි කරනකොට මේ විදියට flat brush එක. මේකේ ඇතුළට කෝ එකක් තියෙන brush එකක් තියෙනවා. හැබැයි ඒක හොඳයි ටිකක් powders වලට වගේ. මට liquid foundations වලට ඒක හරි ගියේ නැහැ. මට මේ brush එක තමයි මේක හොඳ compact brush එකක්. මට හරිම පහසුයි පාවිච්චි කරන්න. මම දැනට use කර ඉන්නෙත් ඒක. මේ තියෙන එකක්. ඉතින් අර මේක wash කරලා තිබ්බහම වේලෙන්නත් ටිකක් දවස් යන නිසා මේ දවස්වල මේ සීතල නිසා මට තව එකක් කොහොමත් ඕන කරලා තිබ්බා. දැන් මේක අවුරුදු 5ක් විතර වෙනවා. හැබැයි හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා. කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ වුණාට ෆවුන්ඩේෂන් එක නිතර මේ වගේ බ්‍රෂස් පිරිසිදු කරන්න ඕන නිසා අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා එකක් තියෙන්න ඕනේ. ඒ නිසා මම මේකම ආපහු පර්චේස් කරන්න තීරණය කරා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මට highly recommend කරන්න පුළුවන්. ඔයා Kiko Milano products purchase කරන කෙනෙක් නම් makeup brushes use කරනවා නම් අනිවාර්යයෙන්ම foundations වලට මේ වගේ brush එකක් ගන්න. මම නම් පහසුවෙන් පාවිච්චි කරන්නේ. ඒක මට beauty blend එකටත් වැඩිය easy. මේක හොඳට tap කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට apply කරන්නත් පුළුවන්. කොහොම වුණත් හරි මේකෙන්ට ක්වික් මේකප් එකකදී මම අනිවාර්යයෙන්ම යූස් කරන්නේ ඕනම මේකප් එකකට ක්වික් මේකප් එකකට විතරක් නෙමෙයි ඕනම මේකප් එකකට මම යූස් කරන්නේ ෆවුන්ඩේෂන් එකට මේ බ්‍රෂ් එක. ගොඩක් වෙලාවට කන්සීලර් එකටත් යූස් කරනවා. හැබැයි මම අලුතෙන් දැන් කන්සීලර් බ්‍රෂ් එකක් අරන් තියෙන නිසා මට මේ බ්‍රෂ් එක ඒ වැඩෙන් නිදහස් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු අර මම කියපු exciting දේ. Kiko Milano holiday collection එකේ එන gift sets වලින්
එකක් මගේ අතේ තියෙනවා. හැබැයි මේ වගේ සෙට්ස් තව කීපයක්ම තියෙනවා. ඒවා ගැන වැඩි විස්තර ඕගලන්ට කැමති නම් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් ඉස්සරහා වීඩියෝස් වලින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් හරි ගේන්නම්. කොහොම වුණත් මම සිලෙක්ට් කරගත්තේ මගේ ෆේවරිට්ම ප්‍රොඩක්ට්ස් වන ලිප් ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙන සෙට් එකක් මේ විදියට. මේකේ නම මං කියන්නම් ඉස්සෙල්ලාම Snow Kissed Holiday Never Without Your Mini Lip Gift Sets. මෙන්න මේ විදියට තමයි ලෝගෝ එකත් එක්ක පවුච් එකක් එනවා. ඉතින් මේකේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ප්‍රොඩක්ට්ස් 4ක් තියෙනවා. අපි ඒ ප්‍රොඩක්ට්ස් මොනවද කියලා ඉක්මනටම බලමු. ඉතින් මේකේ අවුටර් පැකේජින් එක ගැන කතා කරොත් මේ විදියට කවර් එකක් තියෙනවා. මේක අපිට රිමූව් කරන්න පුළුවන්. ටිකක් වෝටර්ප්‍රූෆ් පවුච් එකකුත් වගේ මට මෙහෙම අල්ලනකොට තේරෙන්නේ. ඉතින් හොඳයි ඒක කොහොම වුණත් ටොයිලට්‍රීස් යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකප් පවුච් එකක් විදියට ට්‍රැවල් කරනකොට විශේෂයෙන්ම යූස්ෆුල් වෙන විදිහේ කම්පැක්ට් සයිස් එකක් හින්දා ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මේ විදිහේ හැන්ඩල් එකත් එක්ක අපි දැන් මේක ඕපන් කරලා බලමු මේකේ තියෙන ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා. ඉතින් ප්‍රොඩක්ට්ස් 4ක් තියෙනවා කියලා අපි දන්නවනේ. ඒකට කවර් කරලා තමයි තියෙන්නේ මොනවද කියලා සර්ප්‍රයිසස් විදියට. ඉතින් gift එකක් දෙනකොට ඒක ගොඩක් එක්සයිටිං විදියට තමයි තියෙන්නේ. ඉතින් මම කැමති ඒ concept එකට. කොහොම වුණත් මේ පොඩි sizes දෙක මොනවද කියලා මම දන්නවා. ඒක නිසා මම ඉක්මනට මේ දෙක ගන්නවා. මොකද මට බලන්න ආසාවෙන් ඉන්නේ මම ඒ ප්‍රොඩක්ට්ස් දෙක මොනවද කියලා. මෙන්න මේ විදියට. මිනි ලිප්ස්ටික්ස් දෙක. ඉතින් මේ මිනි ලිප්ස්ටික්ස් දෙක දැක්කහම මට මතක් වෙන්නේ මීට අවුරුදු 5කට විතර කලින්. ඔව් දැන් අවුරුදු 6ක්. එතකොට අවුරුදු 5කට විතර කලින් තමයි මම ඔයගලන්ට ලංකාවට ප්‍රොඩක්ට්ස් සෙන්ඩ් කරන්න පටන් ගත්තේ. මොකද මගේ channel එක YouTube channel එක පටන් ගත්ත මුල්ම කාලේ මේ ප්‍රොඩක්ට්ස් දැකලා ගොඩක් දෙනෙක් ඒවා රික්වෙස්ට් කරා ලංකාවටත් එවන්න පුළුවන් කමක් තියනවාද කියලා. ඉතින් ඒ විදිහට තමයි මම පොඩියට පටන් ගත්තේ. දැන් මේ වෙනකොට ලොකු ක්ලයන්ට්ස්ලා ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. මට වැඩ කරන්න පහසු ක්ලයන්ට්ස්ලා තෝරගෙන ඒ අය ගොඩක් කාලයක් තිස්සේ මාත් එක්ක ගනුදෙනු කරනවා. කොහොම වුණත් මට කියන්න ඕනුනේ ඒ කාලෙත් ආව ෆස්ට් ටයිම්. ඒ කියන්නේ මම channel එක පටන් ගත්තට පස්සේ shop එක online shop එක පටන් ගත්තට පස්සේ ෆස්ට් ටයිම් ආපු Christmas collection එකේ තිබ්බ හරිම ලස්සන mini lipsticks 4ක් නැත්තම් 3ක්. හරිම ලස්සනයි. ඒකේ කලර්ස් ටිකත් මාරම ලස්සනයි. හරිම velvet matte formula එකක් තිබ්බේ. ඒ ප්‍රොඩක්ට් එක ගොඩාක් දෙනෙක් ලංකාවේ අය ගත්තා. මට හරිම මතකයි. මට හොඳට මතකයි ඊට පස්සේ අවුරුද්දේ ආපු සේල්ස් වලිනුත් ඒ ප්‍රොඩක්ට් එක ගොඩක් දෙනෙක් සේල්ස් ප්‍රයිසස් වලට ගත්තා. ඉතින් මේ channel ඔයගලන්ටත් මතක් වෙනවා ඇති මේ ලිප්ස්ටික්ස් ඒ වගේ කියලා. හැබැයි ඒක ගෝල්ඩ් කලර් එකකින් ආවේ. මේක සිල්වර් කලර් එකකින් ඇවිත් තියෙනවා. අපි බලමු මේ ලිප්ස්ටික්ස් දෙකත් ඒ වගේද කොහොමද කියලා. ඉතින් මේ කාලයකට පස්සේ තමයි මම හිතන්නේ මිනි ලිප්ස්ටික්ස් ආවේ Kiko Milano brand එකෙන්. ඉතින් shades දෙක මම මේ විදිහට පෙන්නන්නම්. shades දෙකේම මේ විදිහට සාමාන්‍යයෙන් Kiko Milano limited edition එන්නේ මේ විදිහට තමයි. මම මේක use කරලා බලලා තියෙන නිසා මේ විදිහට ගෑවිලා තියෙන්නේ. මේක මම කලින් swatch කරා වීඩියෝ එක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් දැන් මේ මම දෙවනි පාර තමයි unbox කරන්නේ මේක. කොහොම වුණත් මේ engrave කරලා තියෙනවා හරිම ලස්සනට snowflakes logo theme එක වෙන්නේ ඒක නිසා මේ collection එකේ අපි ඉක්මනටම swatch කරලා බලමු වෙලාව ගන්නේ නැතුව. මොකද මම දෙවනි පාරට මේ ටික swatch කරන්නේ. Okay, this is the nude shade. cool or warm undertone තියෙන ඕනම කෙනෙක්ට wear කරන්න පුළුවන් විදිය කියලා මම හිතනවා මේ nude color එක. ඊළඟට අපි බලමු red color එක. red and burgundy mix එකක් කියලා කිව්වොත් හරි මේ color එක. හරිම ලස්සනයි. tan skin එකට ලස්සන red color එකක් කිව්වොත් හරි. ඉතින් මේ විදිහට තමයි colors දෙක select කරලා තියෙන්නේ මේ pouch එකට. ඉතින් මම හිතනවා හොඳ selection එකක් කියලා. මොකද everyday wear කරන color එකක් වගේම special event එකකට occasion එකකට use කරන්න පුළුවන් විදිහේ colors දෙකක් තියෙනවා. ඉතින් අපිට මේක අඩු වැඩි කරලා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් colors දෙක mix කරලා color එකක් හදාගෙන use කරන්න පුළුවන්. විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳ colors දෙකක් කියලා මට කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු අනිත් products දෙක මොනවද කියලා. lip glosses දෙකක් තමයි තියෙන්නේ. ඉතින් Kiko Milano lip glosses ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අපි දන්නවා කොයි වගේ ලස්සන ෆිනිෂ් එකක්ද තියෙන්නේ කියලා. යූස් කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා 3D Hydra lip gloss එක තමයි ගොඩාක් දෙනෙක් අතර famous. ඉතින් මේකත් ඒ formula එක වගේමද කියලා අපි බලමු. apply කරලා මේ colors දෙකම lipstick එකේ colors දෙකකින් තමයි ඇවිත් තියෙන්නේ. අපි ඒක ළඟින් swatch කරලා බලමු මේ විදියට. මේ මගේ අතේ glitter තියෙන්නේ. මේකේ glitter තියෙනවා මේ lip gloss එකේ. මම ඉස්සෙල්ලා swatch කරලා erase කරපු නිසා තමයි තියෙන්නේ. මේ විදියට හරිම ලස්සනයි. මම මේක ලිප්ස්ටික් එක උඩිනුත් ඇප්ලයි කරාම කොයි වගේද කියලා පෙන්නන්න. හරිම ලස්සන glass finish එකක් එන්නේ. ලස්සනට රිෆ්ලෙක්ට් වෙනවා ලයිට් එකට. අපි බලමු මේ කලර් එකත්. එකක් වම ලිප්ස්ටික් එක උඩින් ඇප්ලයි කරන්නම්. අනිත් එක කලර් එකක් විදිහට ඇප්ලයි කරන්නම්. ඒ කලර් එකත් හරිම ලස්සන කලර් එකක්. මේ විදිහට තමයි
ස්වචර්ස් දෙක බලන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මං හිතනවා මේ ප්‍රොඩක්ට් එක ගොඩක් යූස්ෆුල් ප්‍රොඩක්ට් එකක් වෙයි කියලා. ග්ලොස් එකක් විතරක් ඕන වෙලාවට ග්ලොස් එකක් විදියට, එහෙමත් නැත්නම් මැට් ලිප්ස්ටික් එකක් නම් ලිප්ස්ටික් එක විතරක්, එහෙමත් නැත්නම් ලිප්ස්ටික් එකක් එක්ක ලොන්గ్ ලාස්ටිං විදියට පාවිච්චි කරනවා නම් ග්ලොස් එක උඩින් ඇප්ලයි කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ විවිධ විදියට පාවිච්චි කරන්න පුළුවන් විදිය ප්‍රොඩක්ට්ස් 4ක් අපිට ලැබිලා තියෙන නිසා මං හිතනවා මේක හරිම හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා. මම දැන් මේක මගේ ඇඳුමේ ගාය වෙන්න කලින් ඉක්මනට රිවිව් කරගන්න ඕනේ. ඔය ප්‍රොඩක්ට්ස් තුන තමයි මම පර්චේස් කරේ ඔන්ලයින් ඕඩර් එකෙන්. හැබැයි ඊට අමතරව තව ක්ලයන්ට් කෙනෙක්ට ගත්ත අලුත් කලෙක්ෂන් එකේ ප්‍රොඩක්ට්ස් දෙකක් මගේ ළඟ මෙතන තියෙනවා. මම ඒ ටිකත් පෙන්නන්නම්. ක්ලයන්ට් සිලෙක්ට් කරා මල්ටි ග්ලෝ හයිලයිට් එක මේ විදියට හයිලයිට් එක පින්ක් කලර් එකෙන් එන හයිලයිට් එක මල්ටි කලර් හයිලයිට් එක පින්ක් විතරක් නෙමෙයි රෝස් ගෝල්ඩ් and pink කලර් number 1 shade එක සිලෙක්ට් කරා ඒ ක්ලයන්ට්. ඊළඟට ඒ ක්ලයන්ට්ම ස්පාර්ක්ලින් ලිප්ස්ටික් එකේ number 2 shade එක සිලෙක්ට් කරගත්තා. ඊටත් අමතරව මම පහුගිය දවසක වීඩියෝ එකකින් පෙන්නපු මෙන්න මේ මේකප් රෙවොලියුෂන් අයිෂැඩෝ පැලට් එකයි බ්‍රෂ් එකයි එන කිට් එකක් සිලෙක්ට් කරගත්තා. මේ වගේ කිට්ස් ගොඩක් වෙලාවට ක්‍රිස්මස් කලෙක්ෂන්ස් වලට තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ දෙයක් පර්චේස් කරන එකෙන් අපිට පොඩි වාසියකුත් තියෙනවා. මොකද සමහරක් විට දැන් මේ වගේ පැලට් එකක් ගත්තොත් පැලට් එකේ ප්‍රයිස් එකටම අපිට බ්‍රෂ් එකක් හම්බ වෙනවා. ඒ වගේ දැන් මෙතන මිනි සයිසස් 4ක් අපිට හම්බුණා මේ gift set එකේ. මේකේ ඉතින් ඒ විදිහට මං හිතන්නේ වාසියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ලොකු ප්‍රමාණයක මුදල් වියදම් නොකර ප්‍රොඩක්ට්ස් වැඩි ප්‍රමාණයක් try කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඕගොල්ලන් මේ මිනි හෝල් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලෝ තමතක කරන්න එපා කීකෝ මිලාන ස්ටෝර්ස් වලට කියලා බලන්න මේ ලස්සන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඒ වගේම මගේ shop එකෙන් online purchase කරන්න කැමති නම් WhatsApp number එකට message එකක් ලියන්නත් අමතක කරන්න එපා. I'll see you soon. Bye.